දරුවෙකුගේ ජීවිතයේ පළවෙනි ගුරුවරයෝ අපි. ඒ කියන්නේ අම්මයි තාත්තයි. ආයිබෝවන් ඔස්ට්‍රේලියන් පැරන්ටින් සීරීස් එකේ එපිසෝඩ් 4ට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ Triple P Positive Parenting Program එකේ දෙවෙනි ප්‍රින්සිපල් එක ගැන. Positive Learning Environment. ඒකේ සරලම අදහස මෙන්න මේකයි. දරුවෙකුගේ ජීවිතයේ පළවෙනි ගුරුවරයෝ අපි. ඒ කියන්නේ අම්මයි තාත්තයි. වෙන්නේ මෙන්න මේ විදිහට ගමු. Learning කියලා කියන්නේ පාඩම් ඉගෙන ගැනීම විතරද? ගොඩක් අය හිතන්නේ මේ learning කියලා කියන්නේ ABC 1 2 3 ඊට පස්සේ reading, maths, writing වගේ දේවල් තමයි අපි ඉගෙන ගන්නවා කියලා හිතන්නේ. හැබැයි brain science වල තියෙන්නේ වෙනම නිර්වචනයක්. දරුවා ඉපදුච්ච වෙලාවේ ඉඳලම brain එක ඉගෙන ගන්න පටන් ගන්නවා. ඒ වුණාට ඒ brain එක වැඩිපුරම ඉගෙන ගන්නේ lesson වලින් නෙවෙයි. relationship එකෙන්. අපි කතා කරන විදිහ, අපි තරහ ගන්න විදිහ, අපි සමාව ගන්න විදිහ, අපි ස්ට්‍රෙස් හැන්ඩල් කරන විදිහ, ඒ වගේම අපි අනිත් අයට සලකන විදිහ, මේ හැම දෙම බ්‍රේන් එක රෙකෝඩ් කරනවා. මේකට කියනවා සෝෂල් ලර්නින් කියලා. මේ ගැන වැඩියෙන්ම රිසර්ච් කරලා තියෙන ඇල්බර්ට් බන්දුරා කියන ප්‍රසිද්ධ මනෝවිද්‍යාඥයා. මෙයා කියනවා මේ ඔයා කරන දේ ඔයා කියන දේට වඩා බලවත්. ඒ නිසා අපි ඒ ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න වෙනවා. අනිත් කාරණාව තමයි මේ බ්‍රේන් එක රිවෝඩ් වලට හරියම කැමති. ගොඩක් වෙලාවට අපේ අතින් වෙන වැරද්ද මොකක්ද දන්නවද? දරුවෝ හොඳ දෙයක් කරාම ඒක සාමාන්‍ය දෙයක් කියලා අපි ඒක ඉග්නෝර් කරනවා. ඒ හින්දා මේ බ්‍රේන් එකට රිවෝඩ් ලැබෙන්නේ නැහැ එයා හොඳ දෙයක් කරා කියලා. හැබැයි එයා වැරද්දක් කරාම මොකද්ද වෙන්නේ? අපි දුවගෙන එනවා, බනිනවා, කෑ ගහනවා. ඒ කියන්නේ ඇටෙන්ෂන් එක ලැබෙන්නේ වැරදි බිහේවියර් එකට. බ්‍රේන් එක හිතන්න ගන්නවා ඇටෙන්ෂන් එක ගන්න නම් මේක කරන්නම වෙනවා කියලා. ඒ නිසා තමයි Triple P කියන්නේ හොඳ බිහේවියර් එක හැම වෙලේම කැච් කරගන්න බලන්න කියලා. දරුවගේ හොඳ දෙයක් දැක්කහම, හොඳ දෙයක් කරනවා දැක්කහම අනිවාර්යයෙන්ම අපි ඒක නෝටිස් කරන්න ඕනේ. ඊළඟ කාරණා. දැන් නෝටිස් කරා කියනමුකෝ. නෝටිස් කරලා අපි කොහොමද ෆ්‍රේස් කරන්නේ? ඒ කියන්නේ එයාව අගේ කරන්නේ. ගොඩක් වෙලාවට good job, good boy, good girl වගේ දේවල් තමයි අපි කියන්නේ. හැබැයි රිසර්චර්ස්ලා කියන්නේ ෆ්‍රේස් කරනකොට ස්පෙસિෆික් ෆ්‍රේස් එකක් තමයි හොඳම එක කියලා. උදාහරණයක් විදිහට දරුවා නංගිට එයාගේ සෙල්ලම් බඩුව ෂෙයා කරගත්තා කියමුකෝ. මේක කිව්වහම මම දැක්ක ඔයාගේ සෙල්ලම් බඩුව ෂෙයා කරගන්නවා. කොච්චර හොඳයිද? අද ඔයා අද කොච්චර වට ගිව් අප් කරනවද? ඔයා ගිව් අප් කරේ නෑනේ. ඔයා කාම් වෙලා කතා කරනවා කිව්වහම ඔයා කාම් වෙලා කතා කරානේ. මම ඒක ඇත්තටම ඇප්‍රීෂিয়েට් කරනවා. මෙන්න මේ විදිහට බ්‍රේන් එක දැනගත්තාම මේ විදිහට එයාගේ හොඳ බිහේවියර් එකට රිවෝඩ් හම්බෙනවා කියලා එයා ඒ බිහේවියර් එක රිපීට් කරනවා. ඒ නිසා අපේ ෆ්‍රේස් එක අපි දෙන්න ඕනේ බිහේවියර් එකට, එයාගේ එෆර්ට් එකට, ඒ වගේම එයාගේ ස්ට්‍රැටජි එකට. පොසිටිව් ලර්නින් එන්වයරන්මන්ට් එකක් කියලා කියන්නේ හැමදේම කරලා දෙනවා කියන එක නෙවෙයි. ගයිඩ් කරනවා කියන එක. දරුවා පසල් එකක් හදනවා කියලා කියමුකෝ, නැත්නම් ලෙගෝ එකක් හදනවා කියලා හිතමුකෝ. එයාට බැරි වෙන්න පුළුවන්. එයාට පීසස් හොයාගන්න බැරි වෙන්න පුළුවන්. නැත්නම් මේව කනෙක්ට් කරන්න ගියාම අමාරු වෙන්න පුළුවන්. ඒ වෙලාවක අපි මොකද්ද කරන්නේ? අපි ගිහලා හදලා දෙනවද? නෑ. ඒක හදලා දෙන්න ගියොත් ඉගෙන ගන්න අපි. එයා නෙවෙයි. ඒක නිසා අපි කරන්න ඕනේ යාට හින්ට් එකක් දෙන්න. එහෙම නැත්නම් ප්‍රශ්නයක් අහන එක. එහෙම නැත්නම් ඊළඟ පීස් එක මොන වගේ එකක් වෙන්න පුළුවන්ද වගේ ප්‍රශ්නයක් අහන එක. නැත්නම් ඒකේ ෂේප් එක බලන එක. මේ විදිහට අපි එයාට උදව් කරනකොට, ගයිඩ් කරනකොට එයාගේ බ්‍රේන් එක වැඩ කරන්න පටන් ගන්නවා. ප්‍රොබ්ලම් සෝල්විං ස්කිල්ස් හැදෙනවා. කොන්ෆිඩන්ස් එක හැදෙනවා. එහින්දා අපි ඒ විදිහට තමයි දරුවව ගයිඩ් කරන්න ඕනේ. ඊළඟට මතක තියාගන්න ඕන එක තමයි මේ අපේ සංස්කෘතියේ වැරදි කිරීම කියන්නේ ලැජ්ජාවක් කියලා එකක් දැනෙන්න දීලා තියෙනවා. හැබැයි බ්‍රේන් එක කියන්නේ නම් mistakes build learning කියලා. දරුවගේ අතින් වතුර වැටුණා කියමුකෝ, ග්ලාස් එකක් කැඩුණා කියමුකෝ, හෝම්වර්ක් එකක් මොන හරි වැරදුනා කියමුකෝ. එතනදී ඔයාට බෑ කියලා දැනෙන්න දෙනවට වඩා අපි කරන්න ඕනේ ඊළඟ පාර කොහොමද මේක වෙනස් කරන්න ඕනේ කියන එක. ඊළඟ පාර මේක හොඳටම කරන්න අපිට මොකද්ද කරන්න පුළුවන් කියන විදිහට තමයි අපි එයාට ගයිඩන්ස් එක දෙන්න ඕනේ. මේ ක්‍රම දෙකටම බ්‍රේන් එකට යන පණිවිඩය සම්පූර්ණයෙන්ම වෙනස්.
ඔයාට බෑ කියලා කියනකොට හැදෙන මයින්ඩ්සෙට් එකයි ඔයාට වැරදි වලින් හැදෙන්න පුළුවන් කියනකොට එන growth mindset එකයි කියන්නේ දෙකක්. අනිත් දේ තමයි serve and return කියන එක. මේකත් හරිම වැදගත් concept එකක්. බබෙක් ඔයා දිහා බලනවා, එයා finger එකෙන් කොහේ හරි point කරනවා, ඊට පස්සේ අම්මා තාත්තා කියලා කියනවා, ඊට පස්සේ ඔයා ඒකට respond එක දෙනවා. මේ විදිහේ මේ පොඩි interaction උනාට මේ හැම දෙයකම language හැදෙනවා, memory එක හැදෙනවා, attention එක හැදෙනවා. ඒ විතරක් නෙවෙයි, emotional regulation එක හැදෙනවා. brain එක connections million ගාණක් හැදෙනවා. මේ ගැන මං ගිය එපිසෝඩ් එකෙත් විස්තර කරලාම කිව්වා. ඉතින් මේකත් positive learning environment එකේ main point එක. ඉතින් මේ කරුණු ටික ඔයා මතක තියාගන්න. මේ විදිහට දරුවොත් එක්ක positive learning environment එකක් හදන්න අමතක කරන්න එපා. අද එපිසෝඩ් එකේ මතක තියාගන්න ඕන වැදගත් දේවල් 5ක් ඔයාට තියෙනවා. පළවෙනි එක තමයි learning කියන්නේ පාඩම් කරන එක විතරක් නෙවෙයි. 2. දරුවෝ අපි කරන දේ බලාගෙන ඉගෙන ගන්නවා. 3. good behavior එකක් catch කරලා specific phrase එකක් කරන්න. 4. answer එක දෙන්න එපා, think කරන්න help කරන්න. 5. mistakes වලට බය වෙන්නේ නැති පරිසරයක් හදන්න. positive learning environment එකක් කියලා කියන්නේ දරුවට මම ඉගෙන ගන්න ආරක්ෂිත තැනක් තියෙනවා කියලා දැනෙන පරිසරයක් හදන එක. මොකද අපේ දරුවන්ට ජීවිතේ පුරාම මතක තියෙන්නේ අපි උගන්වපු පාඩම් නෙවෙයි, අපි යාළට ඉගෙන ගන්න දුන්නු හැඟීම. එහෙනම් ඊළඟ සතියේ හමු වෙමු.